පින්වත් මහණෙනි කන් යොමාසන්ත දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෝ මහා පුරුෂයෙක් තුල පහළ වෙන්නේ සසරේ කුමන පින්කම් කරලාද කියලා මා ඔබට දැන් දේශනා කරන්නෙමි. ඒ නිසා මේ ශරීරේ බුදුරජාණන් වහන්සේගේ ඒ මහා පින් සිරුරාණන් වහන්සේගේ මහා පුණ්‍ය ශරීරේ හැදිච්ච විදිය අහන්ත පින්වත්නි. බුදුරජාණන් වහන්සේ වදාලා යම්පි භික්කවේ තථාගතෝ පුරිමං ජාතිම් පුරිමං භවං පුරිමං නිකේතං පුබ්බේ මනුස්ස භූතෝ සමානෝ. පින්වත් මහණෙනි තථාගතයන් වහන්සේ පෙර ජාතිවල පෙර භවවල පෙර හිටපු තැන්වල පුබ්බේ මනුස්ස භූතෝ සමානෝ මිනිස්සු වෙලා හිටපු කාලේ පින්වතුනි මිනිස්සු වෙලා කරන කර්මය සසරට බල වැඩි. ඒ කියන්නේ මිනිස්සෙක් විදිහට කරන කර්මේ පවර එක වැඩි. ඒක සසරට ගොඩාක් බලපානවා මිනිස්සෙක් විදිහට කරන එක. දැන් යක්ෂයෝ විදිහට මිනිස්සු පීඩාවටපත් කරනවා. තිරිසන් සත්තු මිනිස්සු පීඩාවටපත් කරනවා. නමුත් පින්වත්නි මිනිස්සෙක් පීඩාවටපත් කරනකොට ඒකේ පාපය වැඩි. ඊළඟට සත්තු තව සත්තු මරනවා. ගොදුරු කරගන්නවා. මිනිස්සු තව සත්තු මරනවා. සතෙක් තව සතෙක් මරණ පාප කර්මයයි. මිනිස්සු තව සතෙක් මරණ පාප කර්මයයි. ඒ දෙකම ප්‍රාණඝාත. නමුත් මිනිස්යන් කරන එකේ පාපේ වැඩි. බුදුරජාණන් වහන්සේ වදාලා මනුස්ස භූතෝ සමානෝ මම මිනිස්සෙක් වෙලා ඉද්දී දල්ල සමාදානෝ අහෝසි කුසලේසු ධම්මේසු අවත්තිත සමාදානෝ කුසල් දහන් සමාදන් වෙලා හිටියා අතාරින්නේ ජීවිතේ නැති වුණත් අතාරින්නේ කාය සුචරිතේ වචී සුචරිතේ මනෝ සුචරිතේ කාය සුචරිතේ මනෝ සුචරිතේ වචී සුචරිතේ කයෙන් වචනේ මනසින් යහපත් දේවල් කළා කුසල් සමාදන් වුණා අතෑරියේ නෑ. පන්සිල් සමාදන් වුණොත් කඩන්නේ මැරෙනකල්. තමන් පොරොන්දු වෙච්ච කුසලයක් එක දිගට රකින්නකොට අපි කියමුකෝ සත්තු මරන්නේ නැහැ කියලා සමාදන් වුණා කියලා බොන්නේ නැහැ කියලා සමාදන් වුණා කියලා ඒ බොන්නේ නැති එකේ පින වෙනම සකස් වෙනවා. අර එක දිගට රකින්න එකේ පින වෙනම සකස් වෙනවා. මං ගොඩාක් කාලයක් දැඩිව කුසල් සමාදන් වෙලා හිටියා. අපමණ වීරියකින් සමාදන් වෙලා හිටියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මිනිස්සෙක් වෙලා වීරියෙන් කුසල් සමාදන් වීම ගැන කවර කතාවද? ලේනෙක් වෙලා ඉද්දී ලේන් කූඩුව වතුරේ ගහගෙන ගිහිල්ලා මොහොඳ හින්දන්න හැදුවද නැද්ද? තින් වලිගේ මොහොතේ ඔබනවා ගොඩට ඇවිල්ලා වලිගේ ගස්සනවා. සක්‍රියාගේ ආසනේ උණුණා. සක්‍රියා ආකාශයේ පිනින්දලා ලේනට කිව්වා උඹ මොකද්ද කරන්නේ? ඊට පස්සේ කිව්වා මගේ මේ පවුලම වතුරට ගහගෙන ගියා. ඒ නිසා මම මේ කොහොම හරි මේ මොහොත පියලවලා මම මගේ කූඩුව ගන්නවා කිව්වා. ඊට පස්සේ කිව්වා මේ ලේනෝ උඹට ඔක කරන්න පුළුවන් එකක්ද කියලා ඇහුවා. කිව්වා බලාපන් තෝවාගේ කුසීතෙක් එක්ක කතා කරගෙන ඉන්නකොටත් මට වලිගේ උපන්න තියෙන වෙලාව නැති වෙනවා. කොප්පල යන්න මෙතනින් කිව්වා. සක්‍රිය වීසි උඩා ලේන් කූඩුව ගෙනල්ලා තිබ්බා. ඉතින් වීරිය ප්‍රතිඵලනේ. තව දවසක් මිනිස්සෙක් වෙලා මොහොතේ පීනනවා දවස් 7ක් නැව කැඩිලා. ආකාශයේ දෙවඟනක් පෙනිලා ඉඳලා කියනවා මේ මිනිස්සු නැත්නම් මානවකය උඹ මොකද මේ පීනන්නේ? බලාපංකෝ ඈත කොහෙවත් ගොඩ බිමක් නැහැ. උඹ පීනනවා. ඔය කරන වීරිය ප්‍රතිඵලය මොකද්ද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා "ඊ මොඩියේ කල්පනා කරපන් කිව්වා මම මේ පීනපු නිසා මං ජීවිතේට දේවතාවියක් දැකලා නැහැ කිව්වා. මේ දැන් උඹ දකින්නවා. එසා මං තව පීනුවොත් මොනවා දකින්න ලැබෙයිද දන්නේ මං තව පීනනවා කිව්වා. ඊට පස්සේ මම මේකලා දෙවංගන ඒ මානවකයා උස්සලා ගොඩ බිමේ තියෙනවා. අත්තරින්නේ වීරිය. සංසාරේ වීරිය අත්තරින්නේ නැතුව ආවා. කාය සුචරිතේ මනෝ සුචරිතේ වචී සුචරිතේ පුරුදු කළා. දාන සංවිභාගේ
දන් දුන්නා, දානේ සංවිධානය කළා. දාන සංවිධානය කරන එක පුදුම පිනක්. සීල සමාදානේ සිල් සමාදන් වුණා. දැන් සමහර අය ඉන්නවනේ කියනවා අහලා තියෙනවා අපෙන් සමාදන් වෙන්නම ඕනිද පින්. දැන් සත්තු මරන්න නැතුව ඉන්නවා. හැබැයි යා පාණාතිපාත වේරමණී කියලා සමාදන් වෙලා නැහැ. සමහර අය කාමුක දේවල් නොකර ඉන්නවා. නමුත් ඒ බ්‍රහ්මචාරී කියලා සමාදන් වෙලා නැහැ. නමුත් පින්වතුනි කුසල් වැඩෙන්නේ සමාදන් වුණොත්. උපෝසත උපවාසයේ උපෝසතේ වාසය කරලා මත්තේයතාය අම්මාට සලකලා, පෙත්තේයතාය පියාට සලකලා, සාමාන්‍යතාය ශ්‍රමණයන්ට ගරු කළා, සංඝයාට උපස්ථාන කළා, බ්‍රහ්මඤ්ඤතාය වැඩිහිටි උතුම් අයට ගරු කරලා, කුලේ ජෙට්ටාපචායිතාය පවුලේ ඉන්න වැඩිමහල් අයට ගරු කරලා. ඔන්න වැඩිමහල් අයට ගරු කිරීමේ විපාක. මේකෙන් වෙන්න දේ මොකද්ද කියලා බලමු. දැන් ඉස්සර අම්මලා තාත්තලා ඉන්න තැන අනිත් අය බිම නිදගන්නේ. මේ පුටුවේ ඇඳකවත් ඉඳගන්නේ නෑනේ. දැන් අම්මලා තාත්තලා පුටුවේ ඉඳගෙන ඉතින් දරුවෝ ඇවිල්ලා ඇඳේ ඉඳ ගන්නවානේ. වැඩිහිටියන්ට ගරු කිරීම අඤ්ඤතරඤ්ඤේසුච අධිකුසලේසු ධම්මේසු, තවත් වෙනත් අධිකුසල. ඒ කිව්වේ අම්මාට සැලකීම, තාත්තට සැලකීම, වැඩිමහල් අයට සැලකීම අධිකුසල. කුසල් වල බලවත් ඒවා අපි හිතුවේ නැතුණාට. සෝ තස්ස කම්මස්ස කතත්තා, මේ කර්ම කළා, උපචිතත්තා නැවත නැවත කළා, උස්සන්තත්තා ගොඩාක් ඉස්මතුව කළා, විපුලත්තා බහුල වශයෙන් කළා, කායස්ස වේදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති. මං එහෙම වෙලා කය බිඳලා මරණින් මත්තේ දෙව්ලොව ඉපදුණා. දෙව්ලොව ඉපදුනාට පස්සේ සෝ තත්ත අඤ්ඤේ දේවේ දසහිතානේ අධිගන්හාති, වෙන දෙවිවරුන්ට වැඩිය කාරණා 10කින් බලවත්. මොකද්ද? දිව්‍ය ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥාවෙන්, අධිපති භවයෙන්, ප්‍රඥාව නෙවෙයි අධිපති භවයෙන්, දිව්‍ය ආයු, වර්ණ, සැප, බල, අධිපති භාවයෙන් අනිත් දෙවියන්ට වැඩි දිව්‍ය රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන ඒවා වෙන දෙවිවරුන්ට වැඩිය ප්‍රණීත විදිහට විඳින්දා. ඊට පස්සේ තතෝ චුතෝ ඉත්තත්තං ආගතෝ සමානෝ, මං එතනින් චුත වෙලා මේ ජීවිතේට ආවා. ඉමං මහා පුරිසස් ලක්කනම් පටිලබති, ඒ කෙනාට මහා පුරුෂ ලක්ෂණයක් ලැබුණා. මොකද්ද? සුපතිට්ඨිත පාදෝ, සමානව පොළොවේ පා පිහිටනවා. ඔන්න විපාකේ. සමානව පොළොවේ පහළ මේ පා පිහිටන්නේ සංසාරේ කුසල් කඩන්න නැතුව එක දිගට රැකලා. මව්ට සැලකීම, පියාට සැලකීම, වැඩිහිටියන්ට ගරු බුහුමන් කිරීම, ශ්‍රමණයන් වහන්සේලාට ගරු බුහුමන් කිරීම, සුචරිතේ රෙදීම කියන පින්වල ආනුභාවය තමයි යටිපතුලේ පේන්නේ. අපේ යටිපතුල මේ විදිහට තියෙන්නේ අපි සංසාරේ කුසල් කරලා මදි නිසා. ඉතින් කාට වැහුවා මේ අංග විද්‍යාව, මේ ශාස්ත්‍රඥාන්සේගේ කර්ම විභාගයේ දන්න කෙනාට ශරීරයේ යටිපතුලේ පිහිටන ක්‍රමෙන්ම සංසාරේ වැඩිහිටියන්ට ගරු කොල්ලද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. ඉතින් පින්වත්නි, දැන් මේකේ තව එකක් තියෙනවා. නැවත නැවත කළ එක ජීවිතයක නෙවෙයි. පින්වතුනි 550 ජාතකයේ ගැන කතා කරනකොට ඔය 550 ජාතකයේම එකින් එක කතාවක් දෙකක් හැරෙනකොට අනිත් සියල්ලම මේ කල්පයේ ඇතුලේ විතරක් වෙච්ච ඒවා. අපි බුදුරජාණන් වහන්සේගේ පෙර ජීවිත ඉගෙන ගන්න 550 ජාතකෙන්නේ. ඒකෙන් එක කතාවක් දෙකක් හැරෙනකොට අනිත් ඔක්කොම මේ ජීවිතේ වෙච්ච, මේ කල්පේ වෙච්ච ඒවා. අසංකේය 4කුත් කල්ප ලක්ෂයක් කියන්නේ තව කොච්චර උන්වහන්සේ පාරමී පුරුපු වේවද. ඒ ජාලිය කෘෂ්ණ ජීනා විස්සන්තර විදිහට දන් දුන්නේ, ඒ දරුවෝ දන් දුන්නේ මේ කල්පේ එක සිද්ධියක්. එක කල්පයකට එකක් වුණොත් එහෙම බුදුරජාණන් වහන්සේ දරුවෝම දන් දීලා තියෙනවා.
අසංකීය 4කුත් ලක්ෂයක්. දරුව දන් දීන් විතරක්. හිතන්න බුදුරජාණන් වහන්සේගේ ආපු ගමන මහා පින්වන්ත ගමන. ඒ සියලු පින්වල විපාකයේ ලෝකෙට පෙන්වීම පිණිස අංග ලක්ෂණයක් පිහිටියා යටිපතුල සමාන. එතකොට සියලු පින්වල විපාකයක් විදිහට යටිපතුල සමාන විදිහට පිහිටි සුපතිට්ඨිත පාදෝ කියන එක අපිට අද වචනයකින් කතා කරනවා මිසක් ඒවා කෙසේනම් දකින්නද? නමුත් සුගතියකට ගියොත් බලවත් දිව්‍ය රාජ්‍යයක් විදියට මේ ස්වර්ණමාලී සෑරජානන් වහන්සේ තුල වැඩ සිටින සිරිපා වඳින්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ඉතින් මේ වගේ කෙනෙක් දැන් මේකේ තියෙනවා ඒ සුපතිට්ඨිත පාද කියන එක විස්තර කරලා සුපතිට්ඨිත පාද හොති සමම් පාදම් භූමි නික්කිපති පොළොවේ තියන්නේ සම්පූර්ණ පාද එකවර තියෙනවා සමානව තියෙනවා ඊළඟට සමං උද්දරති කකුල උස්සනකොට පාදේ එකපාරම ඉස්සෙනවා සමහර අයගේ එක්ක ඇඟිලි කලින් ඉස්සෙනවා සමහර අයගේ විලුඹ ඉස්සෙනවා බුදුරජාණන් වහන්සේගේ නෑ මුළු පාදෙම එකපාර ඉස්සෙනවා සමං පාදං උද්ධරති ඊට පස්සේ තියෙනවා සමං සබ්භාවන්තේ පාදතලේ භූමින් පුසති මුළු පාදේම පොළොවේ ස්පර්ශ වෙනවා එක තැනක්වත් යටිපතුලේ පොළොවේ පස්වල ගෑවෙන්නේ නැති තැනක් නැහැ සෝ තේන ලක්ෂණේන සමන්නාගතෝ මෙන්න මේ ලක්ෂණයෙන් සමන්විත කෙනෙක් gedare හිටියොත් සක්විති රජ වෙනවා සත්ත රතනයන්ගෙන් සමන්විත ඊට පස්සේ රාජා සමානෝ කිං ලබති රජ කෙනෙක් වුණාට පස්සේ මොකද්ද ලැබෙන්නේ ලක්ෂණේ තිබ්බොත් අවික්ඛිම් බියෝ හෝති කේනචි මනුස්ස භූතේන පච්චත්තිකේන පච්චා මිත්තේන කිසිම සතුරෙකුට ඔහුව මැඩ පවත්වන්න බෑ යටත් කරන්න බෑ ඔහු සමග සටන් කරන්න ඔහු පරද්දන්න බෑ කිසි කෙනෙකුට අපේ යටිපතුල් දැක්කම අපිට තේරෙනවා අපේ ජීවිතේ විනාශ කරන්න මధుරයෙකුට පුළුවන් බැරිද අපේ ජීවිතේ විනාශ කරන්න මధుරයෙකුට බැයිද පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට හානියක් කරන්න බුදුරජාණන් වහන්සේව පරද්දන්න කිසිම කෙනෙකුට බෑ. රජෙක් දැන් සක්විති රජතුමාව පරද්දන්න කිසිම කෙනෙකුට බෑ. ඇයි ඒ යටිපතුලේ මංගල ලක්ෂණේ පිහිටලා. ඊට පස්සේ තියෙනවා බුද්ධෝ සමානෝ කිං ලබති. බුදු කෙනෙක් වුණාට පස්සේ මොකද වෙන්නේ? අවික්ඛම්යෝ හෝති අභ්‍යන්තරේහි වා බාහිරේ වා පච්චත්තිකේහි පච්චා මිත්තේහි ඇතුලේ හෝ බාහිර හෝ කිසිම සතුරෙකුට බුදුරජාණන් වහන්සේ රාගේනවා ද්වේෂේනවා මෝහේනවා සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනිචවා ලෝකස්මි දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකේ කිසිම කෙනෙකුට බුදු හිතේ රාගයක් උපද්දවන්න ද්වේෂයක් උපද්දවන්න මොහයක් උපද්දවන්න බෑ ඒ ඇයි සමලෙස පොළොවේ පිහිටන පාන් තිබෙනවා බුද්ධෝ සමානෝ ඉදං ලබති බුදු කෙනෙක් වුණාට පස්සේ මේක ලැබෙනවා සමලෙස පොළොවේ පිහිටන පාවල ආනිසංස කිසි කෙනෙකුට මැඩ පවත්වන්න බෑ ඊළඟට තමයි මහානකමේ නුවණින් යුක්තව නෙක්ඛම්මේ ඇලී වාසය කරනවා කියන්නේ පැවිද්දේ ඉන්නේ නුවණින්මයි මොකක්වත් කර කියා ගන්න බැරි කමට සිවුරක් දාගෙන ඉන්නේ මහානකම ඔහේ යන්නම් වාලේ යන්නේ ගත කරන සෑම තප්පරයකම පැවිද්දේ අර්ථය දකිනවා ඒ ආනිසංසය ලැබෙන්නේ පුණ්‍ය විපාකයක් කිසිම කෙනෙකුට බුදුරජාණන් වහන්සේ මැඩ පවත්වන්න බෑ ඔන්න ආය මේ සමති සුපතිට්ඨිත පාදෝ මනාව පිහිටන පුණ්‍ය විපාකේ සිරිපතුලේ ලක්ෂණය බුදුරජාණන් වහන්සේගේ සුපතිට්ඨිත පාද පුණ්‍ය ලක්ෂණයට නමස්කාර වේවා සා